ඉතින් කොහමද guys ඔන්න අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙන අලුත් වීඩියෝ එකක් කියන්නේ මේක ඔයගොල්ලන්ට පොඩි වාසියක්. ඉතින් ඒ වගේම අලුත් ප්‍රොඩක්ට් එකක්. අපින් ඔකට ශ්‍රී ලංකා එකකින් එන ප්‍රොඩක්ට් එකක්. ඔකට එල්ලට බර්ඩ්ස්ලා හැමෝටම අපි දැන් ඉස්සරහට මේක කරන්න යනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති දැනටම සමහර වෙලාවට මේ වගේ බර්ඩ් හානස් එකක්. ඒ කියන්නේ අපි සේෆ්ටි එකට බර්ඩ්ට දාන හානස් එකක් දැනට මං ගාව තියෙනවා. ඒ කියන්නේ ඇඟට දාලා මෙයාව කුරුල්ලෙක්ව එළියට ගෙනියන්න මගේ වීඩියෝස් ඕන තරම් තියෙනවා TikTok එකට ගියාම YouTube එකට ගියාම මේ වගේ හානස් එකක් දාලා එළියට අරන් යන වීඩියෝස් ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් මේක ගොඩක් අය දන්නවත් ඇති. ඉතින් මේක කොකටේල්ස්ලට රින් නෙක්ලට එතකොට සන් කොන්නේ ඕන කෙනෙක්ට මේ ෆ්‍රී සයිස් එකක් මේක. ඊට ලොකු අයට ඉන්නවා නම් ඒගොල්ලන්ටත් අපි හදලා දෙනවා. මේක පොඩි ගාණක් වෙන්නේ රුපියල් 450 විතර ගාණකට තමයි මේක දැනට දෙන්නේ. ඉතින් ඊළඟට තිබ්බ ගැටලුවක් තමයි ආනස් එක දාලා අරන් යන එක ඇත්ත. හැබැයි ඔයාගේ ඇඟේ ජරා කරන කුරුල්ලා මේක දාගෙන යනකොට මොකද ෂර්ට් එකේ ගමනක් යනවා නම් එයාව දැන් ගොඩක් අය හරි ආදරේ කුරුල්ලොන්ට ඒගොල්ලෝ ගමනක් යනකොට කුරුල්ලව අරන් යනවා. කාර් එකේ අරන් යනවා, ගෙදර පුටු වල උඩ තියන් ඉන්නවා. හරි. ඉතින් ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කුරුල්ල ජරා කරන එකට මොකද කරන්නේ? කීප දෙනෙක්ම මගෙන් ඇහුවා. ඒකට මොකද කරන්න පුළුවන් එහෙම කියලා. ඉතින් අපි දන්නවා ඩයිපර් කියලා එකක් කියනවා. ලංකාවේ නම් ටිකක් අඩුයි හොයාගන්න. හැබැයි ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් හරහා ගෙන්න ගන්න පුළුවන් ඩයිපර් එකක් තියෙනවා. ඉතින් ඒක වැඩේ තියෙන්නේ ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ ඩයිපර්ස් මම ගෙන්නලා බලලා තියෙනවා. ඒ වගේම වෙන්න ඕන කාරණාව වෙන්නේ නෑ. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන්නේ කුරුල්ලාගේ ජරා කරන එක, එයාගේ ජරාව එකතු වෙන්න එකක් සේෆ්ලි. කුරුල්ලටත් කරදරයක් නැති වෙන්නේ. එයාටත් හෙල්ත් එකට ප්‍රශ්නයක් නොවෙන්නේ. දෙවැනි එක ඒ ඩයිපර් එකම දැන් අපිට මේ මං කියන්නේ මේ හානස් එකක් දාලා අපි අරන් යනවා කියලා. මේ හානස් එකේ නම් ඩයිපර් එකේම අපිට තියෙන්න ඕනේ. මොකද ආපහු හානස් එකක් දාන්න බෑ ඩයිපර් එකක් අන්ද කුරුල්ලෙට. එතකොට ඩයිපර් එක ප්ලස් හානස් තියෙන්න ඕනේ. දෙකම එකට තියෙනවා. ඉතින් ඕක මම බැලුවා කොහෙවත් ගන්න නෑ. ওই විදියට තියෙන ඒ වගේ ක්වොලිටියක් නෑ. ඒක හරිම ප්‍රැක්ටිකල් නෑ. කුරුල්ලට අන්දන්න බෑ කරදර ගොඩයි. ඒකින්ද මම ඕක මොඩිෆයි කරලා අපිට අපේම විදියට කොකටේ ශ්‍රී ලංකකේ විදියට ඔයගොල්ලෝ දන්නවා මගේ වැඩ කොහොමද කියලා හදලා තියෙනවා. ඉතින් ඔන්න බලන්න මේක තමයි කොකටේ ශ්‍රී ලංකා බර්ඩ් ඩයිපර් එක. රයිට්. මේක දෙල්ල කොකටේල් සයිස් එකක්. එතකොට මේ තියෙන්නේ පිට උඩට එන පැත්ත. රයිට්. මේ තියෙන්නේ බඩ යටට එන පැත්ත. ඒ වගේම මම ඔයගොල්ලෝ කිව්වා වගේ මේ තියෙන්නේ හානස් එක ඔයාට හුක් කරගන්න පුළුවන් මේ වගේ හානස් එකක් මේකට හම්බ වෙනවා. රයිට්. මේ වගේ කොක්කක් තියෙන්නේ. ඉතින් මේක කොක්ක මෙහෙම කරලා මේක ගැන වීඩියෝ එකක් මම මේ ඉස්සරහට තියෙන ඔක්කොම දාන හැටි සියල්ලම දැන් මම සරල ඔයගලන්ට කියන්නේ මේ වගේ හුක් කරලා මේ හානස් එක කුරුල්ලව මේකට දාගෙන ඔයාට අරන් යන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා ඔයාට අතට දාගන්න මේ පැත්තේ පුළුවන්. ඉතින් මේක අතට දාලා මේ වගේ මේ හානස් එක තියෙනවා මීටර් 2ක් දිග. මේ හානස් එක කුරුල්ලට අඳගත්තාම ඔයාට මෙයාව එළිය අරන් යන්න පුළුවන්. මෙයා ජරා කරන ප්‍රශ්න සියල්ලටම විසඳුව මේකේ තියෙනවා. කුරුල්ලටත් සේෆ්. හරිද? මේක ගැලවිලා යන්නෙත් නැහැ. ඊළඟට මේ හැම තැනක්ම සේෆ්ලි තමයි හදලා තියෙන්නේ. හරිම ප්‍රොටෙක්ෂන් විදියට. මේ වගේ මේක අයින් කරලා ඔයාලට මේ නිකන් කුරුල්ලා ඉන්න වෙලාවට මේක අඳලා තියාගන්න පුළුවන්. ඔයා එළියට ගන්නවා නම් ඔයාට මේ හානස් එක මෙතන හුක් කරලා මේ කෑල්ල අරගෙන හරිම සරලයි. හරි? මේ කෑල්ල අරගෙන මෙතන තියෙන මේ හුක් එකට දාලා මේ විදියට කුරුල්ලා එළියට අරන් යන්න පුළුවන්. ඉතින් මේක අන්දන හැටි සියලු දේම මම දැන් මේ වීඩියෝ එක ඊළඟට ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. කොහොමද මේක අන්දන්නේ මේකේ විස්තර සියල්ල ඔයගොල්ලන්ට කියනවා. ඉතින් මේක හරිම සේෆ්. ඉතින් මම කෙටියෙන් කිව්වොත් එහෙම මේක මේ වගේ ගලවලා මෙතනට තමයි කුරුල්ලාගේ බෙල්ල වැටෙන්නේ. රයිට්. මේක පිට උඩින් තටු දෙකත් එක්ක මෙතනින් තමයි ඇලවෙන්නේ. මේවා ඔක්කොම ගලවලා අලවන්න තියෙන ඒවා. රයිට්. හරිම සේෆ් මේවා. කුරුල්ලට කරදරයක් නැහැ. එතකොට මෙතන පිටිපස්සේ නැට්ට උඩ තියෙන කෑල්ලත් අරින්න පුළුවන්. මෙතනට තමයි ජරාව වැටෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට ටිෂු කෑල්ලක් තිබ්බට පස්සේ නවලා ඒ ඕනනම් ඔයගොල්ලන්ට ටිෂු එක මාරු කර කර ඉස්සරහා වීඩියෝ එකේ මම පෙන්නනවා කොහොමද ඒක කරන්නේ කියලා. ටිෂු එක මාරු කර කර ඔයගොල්ලන්ට මේ කුරුල්ලට මේක අන්දලම තියන්න පුළුවන් දවසේ ඕන වෙලාවක. හරි දවස් දෙක තුනක් වුණත් මේ ඔයගොල්ලන්ට පිටිපස්සෙන් මේක ගලවන්න පුළුවන්. මෙතන ඇලෙවුවට පස්සේ මේ විදිහට අලවලා තියෙන එක නැට්ට උඩින් ඇලවෙන්නේ. ඒක ගලවලා මේ විදිහට කුරුල්ලට ඇඳුම ඇඳලා තියෙද්දිම ටිෂු එක යටින් මාරු කරලා ආපහු මේක ඒක යාගේ ටේල් එක උඩින් ඇලෙවුවාම ඔයාලට කිසි කරදරයක් නැහැ මේ ඇඳුම. ඉතින් මේක මල්ටි යූස්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තියෙන කරදර සේරම මේකෙන් අයින් වෙනවා. ආනස්යක් විදිහට යූස් වෙනවා, ඩයිපයක් විදිහට යූස් වෙනවා. ඔයගොල්ලෝ ආදරණීය කුරුල්ලට ඔයගොල්ලන්ට මට WhatsApp එකක් දාලා මේ ගැන විස්තර අහගන්න පුළුවන්.
මගේ WhatsApp නම්බරේ 070 28 32 994 ඔයගොල්ලන්ට මේක ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මගේ TikTok එකට ඇවිල්ලා මොකද ශ්‍රී ලංකා තමයි ඒකෙත් නම TikTok එකට ඇවිල්ලා page එකට ඇවිල්ලා ඒකෙත් ඔයගොල්ලෝ follow කරගන්න විස්තර මේක ගැන ඒකෙත් දාලා තියෙනවා. මගේ YouTube channel එක කොටෙක් ශ්‍රී ලංකාවම තමයි. ඒකට ඇවිල්ලා මේක අන්ද නැටි සියල්ල දෙකේම ඔයගොල්ලන්ට විස්තර තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ යාළුවෙක්ට ෂෙයා කරලා ඒක ඔයගොල්ලන්ට මේ මං හිතන්නේ ඔයගොල්ලන්ට මේක කාලයක් තිස්සේ තිබ්බ ඔයගොල්ලන්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මම මේ විසඳලා දුන්නේ. ඉතින් මමත් මේක හරියට කල්පනා කරලා ඩිසයින් කරලා කාලයක් තිස්සේ හරිම ලේසියෙන් කුරුල්ලට අඳන්න පුළුවන් විදිහට මම මෙතනින් පස්සේ මේ වීඩියෝ එකේ තියෙන අඳන විදිය හරිම ලේසි විදිහට හදලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ගේ මොනවා හරි මේකට තියෙනවා නම් කමෙන්ට්ස් මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් හොඳ නම් නරක නම් ඕන දෙයක් දාන්න කමෙන්ට්ස් එක මේකම විස්තර මොනවා හරි තියෙනවා නම් මට කෝල් කරලා WhatsApp කරලා කියන්න. ඉතින් ඔයාලන්ට ගෙන්න ගන්න ඕන නම් මේ වගේ එකක් ඇවිල්ලා ගන්න ඕන නම් ඕන විදිහකට හදලා දෙන්න පුළුවන්. ඉතින් ඕනම සයිස් එකේ කුරුල්ලෙක්ට මේක අපි ඩිසයින් කරලා හදලා දෙනවා. ඔයාලට ඕන විදිහට right. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. බලන්න ඊළඟට මේක දාන්නේ කොහමද මේක ගැන විස්තර කොහමද කියලා මෙතන ඉඳලා ඔයගොල්ලන්ට තියෙනවා. ඒ ටිකත් බලලම ඉන්න. right අපි බලමු මේ මගේ hand temp cocktail කෙනෙක්. ඉතින් අපි බලමු මෙයාට කොහොමද මේක අඳන්නේ කියලා. right. ඉස්සෙල්ලාම මේ harness එක අපි දිග අර ගන්න ඕනේ මේ විදිහට. මේ බෙල්ලට වැටෙන තැන මේ ආගේ ඇඟට පියාට දෙකුලින් තද වෙන තැන මේක පිටිපස්සේ ටේල් එක. right. පිටිපස්සේ ටේල් එක මේ විදිහටම තියාගන්න අලවලා. ඊපස්සේ ටේල් එකට අපි දාන තැන මේක ගලවන්න පුළුවන්. මම ගලවලා පෙන්නන්නම්. මේ විදිහට ගලවන්න පුළුවන්. හැබැයි අපි ඒක මේ විදිහට අලවලම තියාගන්නවා. මොකද අපි දැන් මේ පැත්තෙන් ටේල් එක තමයි ඉස්සලා දාගන්න යන්නේ. හරි? එතකොට අපි කොකටේල් අරගෙන මේ කොකටේල් අරගෙන මේ වගේ අල්ල ගන්න. පියාට දෙක පොට්ටක් උස්සලා මේ වගේ අල්ල ගන්න. එතකොට ටේල් එක මෙහෙම තියෙනවා. අපි මේ ටේල් එක මෙයාගේ මේ විදිහට මේක අස්සෙන් අර පේනවා ඇති මේ විදිහට මේක අස්සෙන් මේ විදිහට දාගන්න. දාලා මේක කෙරවලට වෙනකන් ගේනවා මෙතන. මෙයාගේ පිටිපස්සේ පැත්ත. වෙනහල් ඉවල අපි කුරුල්ලා මේ විදිහට කකුල උඩ තියාගන්නවා. මේ කකුල තියෙන හැම දෙයක්ම ඔයගොල්ලෝ බලා ගන්න මේක ලේසි ක්‍රමයක්. දාගන්න. ඊළඟට මේ ඉස්සරහා කෑල්ල අපි මෙයාගේ බෙල්ල දාගන්නවා මේ විදිහට. මෙතනින් බෙල්ල දාන්න තියෙන්නේ මේක මැදි. අපි මේ බෙල්ල දාලා මෙයාව මේ කෑල්ල මෙන්න මේ මෙයාට කිසි කරදරයක් නැහැ. පේනවද? අර ලේසියෙන් මෙයාව දාගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මේ කෑලි දෙක අලව ගන්න. මේ කෑලි දෙක අපිට මේ පිහාට්ටෙන් මේ පිහාට්ට මේ දැන් මේ මෙහෙම තියෙන්නේ මේ කෑලි දෙක අපි ගලවමු. ඇඟට එන කෑලි දෙක මේ පිහාට්ටෙන් අපි ගන්නවා ඇතුලෙන් මේ කෑල්ල. මේ පැත්ත ගන්නවා. පිට උඩට ඊළඟට මේ පැත්ත ගන්නවා පිට උඩට අපි අරගෙන ඔයගලන්ට පේනවා ඇති මේක මේ විදිහට අරගෙන අපේ වම් පැත්තේ කෑල්ල තමයි යටට එන්නේ ඊට පස්සේ දකුණු පැත්තේ කෑල්ල ඒක උඩින් ඇලවෙනවා මෙන්න මේ විදිහට අලවලා ඒ දෙක ඊට පස්සේ මේ දැන් මේක ඇලවුවාම අපිට මේක තව පොඩ්ඩක් ඉස්සරහට ගන්න පුළුවන් මේක ඇදලා ඉස්සරහට අරන් මේ කෑල්ල මෙතනින් අල්ලලා මේක අලව ගන්නවා මෙන්න මෙහෙම අපිට ඉස්සරහට අරගෙන මේක ඉස්සරහට අරගෙන මෙන්න මෙහෙම අලව ගන්නවා දැන් ඔයාලට පේනවා ඇති මේක අපිට ඉස්සරහට ගන්න පුළුවන් තව ටිකක් මේ විදිහට තමයි තියෙන්නේ ඔයාලට මම පෙන්නන්නම් කුරුල්ලට ඇඳුවට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ මෙතන තමයි ජරාව වැටෙන්නේ හරිද ඔය විදිහට තමයි තියෙන්නේ හරි ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකේ පිටිපස්සේ කෑල්ලට දැන් මෙහෙමනේ තියෙන කුරුල්ලගේ පිටිපස්සේ කෑල්ල ඔන්න මෙතන තියෙනවා. ඔයාලට පේනවා මේක ගලවන්න පුළුවන් ටේල් එක උඩ තියෙන. අපි මේකට මෙහෙම අයරලා අර මේ ඇඳලා තියෙන ඇඳුමට අපි මේ වගේ ටිෂු එකක් පොඩියෙන් නවාගෙන අඟල් දෙකකට විතර සයිස් එකට
මේක මෙතන පොකට් එකක් තියෙනවා වල පේනවා ඇති. ඒ පොකට් එකලත් එක්ක දාලා මේ වගේ. ඒ කියන්නේ මෙයාගේ පිටිපස්සේ ජරාව වැටෙන එක දැන් වැටෙන්නේ ටිෂු කෑල්ලට. එතකොට මේ කෑල්ල ආපහු මේ විදිහට අලවනවා. right. එතකොට දැන් මේ ටේල් එක යට මේ ජරාව වැටෙන්නේ මේ ටේල් එක යට කෑල්ලට මෙතෙන්. යට කෑල්ලට තමයි වැටෙන්නේ. හරි. ඒකට කිසි කරදරයක් නැහැ. එතන ඒ ජරාව ඔයාලට නැපි එක අයින් කරන්න පුළුවන්. ඊළඟට බර්ඩ් හානස් එක අරගෙන මේකේ තියෙන මේ වගේ දාන්න මෙතන තියෙන හුක් එක ඉස්සරහා ඔන්න දැන්. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන බර්ඩ් හානස් එක. ඉතින් මේ කෑල්ල අතට දාගන්න. දැන් ෆුල් සේෆ්. ඔයාලට පුරුල්ලා මේ විදිහට මම පෙන්නන්නම් කරේ තියාගෙන. right. මෙන්න මේ වගේ ඔයාලට කුරුල්ලා කරේ තියාගෙන ඉන්න පුළුවන්. එයාට කිසි කරදරයක් නැහැ. මොකද ඩයිප් එක වලට පේන ඩයිප් එක ඉස්සරහින් තමයි මේ හුක් එක අහුවෙන්නේ. ඩයිප් එක ඉස්සරහින් තියෙන. එයාට ෆ්ලයි කරන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ කුරුල්ලට. හරි. ඔයාලට පේනවනේ මේ ඩයිප් එක ඉස්සරහින් තමයි මේක සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මෙයාගේ පිටිපස්සට කිසි කරදරයක් නැහැ. ජරාව ටික වැටෙනවා. ඉතින් මේක මේ හරිම සේෆ්බල් එක කුරුල්ලට හරිම සේෆ්. හරිද? එයාට කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේම හානස් එක තියෙනවා. මේක මීටර් 2ක් දිගයි මේ රෝල් කරලා තියෙන්නේ. හරි. ඔයාලට මෙයා ෆ්‍රී ෆ්ලයි කරන්න පුළුවන්. සේෆ් එක තියෙනවා. මේ හානස් එක එහෙම ගැලවෙන්නෙත් නැහැ. කුරුල්ලට ගෙන් ගැලවෙන්නේ නැහැ. දාගෙන ගියාට. රයිට්. ඉතින් ඔන්න ඕක තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන උනේ ඩයිප් එක අන්දන විදිය කොහොමද කියලා. Hi guys, ඔන්න ඉතින් ඔයගොල්ලෝ බලන් හිටියා විස්තර ටික ඔක්කොම කොහොමද ඩයිප් එක අන්දන්නේ කුරුල්ලන්ට කියලා. කුරුල්ලට කොහොමද අන්දන්නේ, මොකද්ද තියෙන වාසි අවාසි සියල්ල ඕන්න දැන් මම ඩීටේල් ටික ඔයාලට කියලා තියෙන්නේ. ඉතින් මේ ඩයිප් එකක් ඔයගොල්ලන්ට ගන්න ඕන නම් ඔයගොල්ලන්ගේ ආදරණීය කුරුල්ලට මට WhatsApp message එකක් දාන්න 070 28 32 994 070 WhatsApp message එකක් දාන්න guys. ඉතින් ඔයගොල්ලන්ට ඔක්කොම ඩීටේල් මම දානවා. ලොකේෂන් කොහෙද, කොහොමද ගෙන්න ගන්නේ, විස්තර සියල්ල ඒක හරහා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අවශ්‍ය කුරුල්ල මොකද්ද කිව්වම ඒකට අවශ්‍ය ඩීටේල් ටික දැනගන්න පුළුවන්. ඉතින් guys ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. ආපහු මේ වගේ ප්‍රොඩක්ට් එකක් නැත්නම් ආපහු අලුත් වීඩියෝ එකක් එක්ක අපි හම්බ වෙන ගිහිල්ලා එන්න.